හරි. එතකොට අපි මේ සාකච්ඡා කරන්න පටන් ගමු. දැන් පේපර් එක මට මම ස්ක්‍රීන් ෂෙයා කරන්නේ නැහැ. ඔයාලට මම පේපර් එක දාලා ඇති. එතකොට මේ පේපර් එක ඔයගොල්ලෝ ගාව තියෙන පේපර් එක ඔයගොල්ලෝ ඕපන් කරගන්න. ඕපන් කරගෙන මාත් එක්ක මේ වෙලාවේ අපි ඩිස්කස් කරමු. අපි ඉස්සෙල්ලාම MCQ ටික බලමු කොහොමද MCQ ටිකේ ආන්සර්ස් ටික එන්නේ කියන එක. ඉතින් මේකේ මේ වෙලාවේ මගේ අතේ තියෙන සිංහල මීඩියම් පේපර් එක. නමුත් ගැටලුවක් නැහැ. පේපර් දෙකේ වෙනසක් නැහැ. හරි. හරි. අපි ඉස්සෙල්ලාම බලමු ප්‍රශ්නාංක 3. ප්‍රශ්නාංක 3 මොකද්ද තියෙන්නේ කියලා පොඩ්ඩක් බලමු අපි. ප්‍රශ්නාංක 3 දී අපිට හම්බෙන්නේ මේස පරිගණක අයත් වන්නේ මොනවටද කියලා අහනවා. ඩෙස්ක්ටොප් කම්පියුටර්ස් ගැන අහන්නේ. කම්පියුටර් ක්ලාසිෆිකේෂන් එක ගැන ඔයාලා ගාව තියෙන දැනුම. කම්පියුටර් ක්ලාසිෆිකේෂන් එකේ දැනුම මේකට අත්‍යවශ්‍ය වෙනවා මේ ගැන ඉගෙන ගන්නකොට. එතකොට කම්පියුටර් ක්ලාසිෆිකේෂන් එකේ අපි කොහොමද කම්පියුටර් ක්ලාසිෆයි කරගත්තේ? අපි අපේ කම්පියුටර්ස් අපිට ක්ලාසිෆයි කරන්න පුළුවන් ආකාර දෙකකට. මොකද්ද? එකක් තමයි අපිට වර්ග කරන්න පුළුවන් මේ කම්පියුටර් වල තියෙන ෆිසිකල් සයිස් එක. එහෙම නැත්නම් කම්පියුටර්ස් වල තියෙන පර්ෆෝමන්ස් එක අනුව. ෆිසිකල් සයිස් එක හෝ එහෙම නැත්නම් පර්ෆෝමන්ස් එක අනුව අපි ෆිසිකල් සයිස් කියලා ගමු. හරි. ෆිසිකල් සයිස් එක හෝ පර්ෆෝමන්ස් එක අනුව අපිට ක්ලාසිෆයි කරන්න පුළුවන්. එහෙම නැත්නම් මේ කම්පියුටර්ස් හදන්න යූස් කරලා තියෙන ටෙක්නොලොජි එක අනුව අපිට ක්ලාසිෆයි කරන්න පුළුවන්. හරි. මෙන්න මේ ආකාර දෙකටම අපිට පරිගණක වර්ගීකරණය කරගන්න පුළුවන් නේ. ෆිසිකල් සයිස් එකටත් පුළුවන්, ඊට පස්සේ ටෙක්නොලොජි එකටත් පුළුවන්. අපි ෆිසිකල් සයිස් එක අනුව වර්ග කරගන්නකොට කම්පියුටර්ස් කොහොමද වර්ග කරගන්නේ? තියෙන පර්ෆෝමන්ස් පැත්තෙන් ගත්තොත් තියෙන පවර්ෆුල්ම කම්පියුටර්ස් මොනවද? සාමාන්‍යයෙන් ඔය විද්‍යාත්මක අත්හදා සයන්ටිෆික් කටයුතු වලට ඊට පස්සේ ගත්තොත් ඔය යුදමය කටයුතු වලට ගොඩක් භාවිතා කරන පරිගණක වර්ගය මොකද්ද? සුපර් කම්පියුටර්. ඊට පස්සේ ඊට වඩා ටිකක් පර්ෆෝමන්ස් පැත්තෙන් අඩු මේන් ෆ්‍රේම් කම්පියුටර් තියෙනවා. ඊට පස්සේදී මිනි කම්පියුටර් සහ මයික්‍රෝ කම්පියුටර්. ඔය විදිහට අපිට ක්ලාසිෆයි කරගන්න පුළුවන්. එතකොට මේ ක්ලාසිෆිකේෂන් එකේදී අපි මෙන්න මේ මේන් ෆ්‍රේම් කම්පියුටර්ස් සහ මිනි කම්පියුටර්ස් කියන ඒවා අපි මේවා නිතරම සාකච්ඡා කරන දේවල් නිසා මම වැඩි දුර පැහැදිලි කරන්න යන්නේ නැහැ. නිකන් මතක් කරනවා විතරයි. මේන් ෆ්‍රේම් and මිනි කම්පියුටර්ස් වලට අපිට කියන්න පුළුවන් මොනවා කියලාද? මේවට අපි කියනවා සර්වර් කම්පියුටර්ස් කියලා. සර්වර් කම්පියුටර්ස් කියලා කියනවා. දැන් වර්තමානයේ අපිට මේන් ෆ්‍රේම් සහ මිනි කියලා වෙන වෙනම අඳුර ගන්න හම්බෙන්නේ නැහැ. ඒ නිසා අපි ඔන්න ඒවට සර්වර් කම්පියුටර්ස් කියලා පොදුවේ කිව්වා. ඊට පස්සේදී අපි මේ කම්පියුටර්ස් හදන්න පාවිච්චි කරපු ටෙක්නොලොජි එක අනුව මෙයාව ක්ලාසිෆයි කරගත්තොත් කොහොමද මෙයාව ක්ලාසිෆයි කරන්න වෙන්නේ? සාමාන්‍යයෙන් අපිට නිතරම හම්බෙන පරිගණක වර්ගය තමයි අපේ ඩිජිටල් කම්පියුටර්ස්. අපේ ගෙදර තියෙන අපේ කම්පියුටර් එක මේ හැමදේම මේ ඩිජිටල් කම්පියුටර් එකක් විදිහට තමයි තියෙන්නේ. මොකද මේකෙදි කරන්ට් එක වැඩි අවස්ථාවක් සහ අඩු අවස්ථාවක් කියන මෙන්න මේ අවස්ථා දෙක විතරයි යූස් වෙන්නේ. ඒත් එක්කම පරිසරයේ වෙනස්කම් වගේ දේවල් අඳුරගන්න පාවිච්චි කරන ඇනලොග් කම්පියුටර්ස් තියෙනවා. ඒත් එක්කම මේ දෙකේ මිශ්‍රණයක් විදියට තියෙනවා මොනවද? ඩිජිටල් සහ ඇනලොග් තාක්ෂණයන් දෙකම පාවිච්චි කරන හයිබ්‍රිඩ් කම්පියුටර්ස් තියෙනවා. එතකොට මීට අමතරව කාටද බනින්නේ? මීට අමතරව මේ වර්තමානයේ තාක්ෂණයේ පැත්තෙන් තව එක්කෙනෙක් ඇවිල්ලා ඉන්නවා. කවුද ඇවිල්ලා ඉන්නේ? ක්වොන්ටම් කම්පියුටර්ස්. හරි. ඔන්න ඔය විදිහට අපිට මේ තාක්ෂණය අනුව වර්ගීකරණය කරගන්න පුළුවන් පරිගණක. එතකොට අපේ ප්‍රශ්නය අහලා තියෙන්නේ මේස පරිගණක ඩෙස්ක්ටොප් කම්පියුටර්ස් අයත් වන්නේ මොනවටද? මොකද්ද උත්තරේ? උත්තරේ මොකද්ද? ඩෙස්ක්ටොප් කම්පියුටර්ස් අයත් වන්නේ අපි එදිනෙදා භාවිතා කරන අපේ ගෙදර තියෙන පරිගණක. එතකොට ඒවා මොනවද? මයික්‍රෝ කම්පියුටර්ස්. මෙතෙන්ට තමයි ඩෙස්ක්ටොප් කම්පියුටර්ස් අයිති වෙන්නේ. ඒත් එක්කම ලැප්ටොප් කම්පියුටර්ස්.
ඔයාලගේ ටැබ්ලට් එක හරි ඒවා අයිති වෙන්නේ මයික්‍රෝ කම්පියුටර්ස් වලට. සර්වර් කම්පියුටර්ස් කියන ඒවා අයිති වෙන්නේ නැහැ. සර්වර් කම්පියුටර්ස් කියලා කියන්නේ මේන් ෆ්‍රේම් සහ මිනි කම්පියුටර්ස් වලට. එතකොට තුන්වෙනි ප්‍රශ්නයට උත්තරේ මොකද්ද? ශුද්‍ර පරිගණක එහෙම නැත්නම් මයික්‍රෝ කම්පියුටර්ස්. හරි? ඔන්න ඊගාවට අහලා තියෙනවා කම්පියුටර් මෙමරි එක සම්බන්ධයෙන් මම එක දිගට ප්‍රශ්න ටික යන්නේ නැහැ. මම ටිකක් අතෑර යන ටික කියන්නේ වැදගත්ම දේවල් ටික විතරයි සාකච්ඡා කරන්නේ. පස්වෙනි ප්‍රශ්නය. හරි? පස්වෙනි ප්‍රශ්නයට අපි යමු. question number 5. නශ්‍ය මතකයක් වන්නේ මොකක්ද කියලා අහලා තියෙනවා. නශ්‍ය මතකයක්. volatile memory එකක්. හරි? මෙමරි ගත්තොත් එහෙම අපිට මෙමරි එකත් ওই විදිහට ක්ලාසිෆයි කරන්න පුළුවන් විවිධ කන්ඩිෂන්ස් දාලා. එහෙම නැත්නම් විවිධ නිර්ණායක දාලා අපිට ක්ලාසිෆයි කරන්න පුළුවන්. එතකොට පරිගණකයේ මතකය අපි වර්ගීකරණය කරගන්නකොට මෙමරි එක කොහොමද අපි වර්ගීකරණය කරගන්නේ? ප්‍රධාන වශයෙන් ගත්තයින් පස්සේ මෙමරි එකේ වර්ග දෙකක් තියෙනවා. මොකද්ද වර්ග දෙක? මෙමරි එකේ ප්‍රධානතම වර්ග දෙක මොකද්ද? තියෙනවා primary memory එක. primary memory හරි ඊගා වර්ගය මොකද? secondary memory හරි primary memory තියෙනවා secondary memory තියෙනවා. මෙන්න මේ secondary memory වලට අපි තව නමක් කියන මොනවද? storage devices කියලා කියනවා. storage devices එහෙම නැත්නම් storage capacity එක කියලාත් කියනවා. එතකොට මෙන්න මේ විදිහට අපි memory වර්ගීකරණය කරගන්නවා. පරිගණක මතක වර්ගීකරණය කරගන්න ආකාර දෙකකට එකක් තමයි primary memory එහෙම නැත්නම් අපි කියනවා ප්‍රාථමික මතකය කියලා. ඊගාව එක secondary memory ද්විතීයික මතකය. ඒකට ආචයන ධාරිතාව ආචයන මතකය කියලාත් අපි සමහර වෙලාවට කියනවා. ඊට පස්සේදී primary memory එකට අයිති වෙන්නේ මොනවද? මෙන්න මෙතන ගොඩක් වෙලාවට ඔයාලට පටලැවෙනවා. primary memory එක නැවත වර්ගීකරණය වෙනවා කොටස් කීයකටද? කොටස් 3කට. හරි? 3කට වර්ගීකරණය වෙනවා. සමහරලාට සමහර model papers වල එහෙම නැත්නම් සමහර මේ term test වල papers වලත් මේක වරද්දලා දාලා තියෙනවා. හරිද? primary memory එක කොටස් 3යි. මොකද්ද කොටස් 3? primary memory එකේ ඉන්න වැදගත්ම එක්කෙනා කවුද? main memory එක. හරි? අපි මේ main memory එකට තව නමක් කියනවා. මොකද්ද main memory එකට කියන අනිත් නම? මෙයාට අපි කියනවා මොකද්ද? random access memory. ඔව්. අපි මෙයාට කියනවා RAM එක කියලා. random access memory කියලා කියනවා. ඊගාවට primary memory එකට ඉන්න ඊගාව එක්කෙනා තමයි කවුද? ROM එක. read only memory එක. ROM එක. තව එක්කෙනෙක් ඉන්නවා මෙතන. කවුද? තව එක්කෙනෙක් ඉන්නවා. කවුද? අනිත් එක්කෙනා කවුද? RAM එකයි ROM එකයි කවුද? වාරක මතකය නේද? වාරක මතකය. cache memory. හරි මෙන්න මේ තුන් දෙනාට තමයි අපි කියන්නේ මොකක් කියලාද? primary memory කියලා. එතකොට RAM එකටම තමයි main memory එහෙම නැත්නම් ප්‍රධාන මතකය කියලා කියන්නේ. හරි? ඊගාවට secondary memory අපි කොහොමද වර්ගීකරණය කරගන්නේ? මෙයා හදන්න පාවිච්චි කරලා තියෙන ටෙක්නොලොජි එක තාක්ෂණය අනුව හරි දැන් මේවා පින්තූර සහිතව කියලා දීලා තියෙන්නේ පෙන්නලා තියෙන්නේ හරිද මේ කරන්නේ පොඩි රිවිෂන් එකක් වගේ පේපර් එක සාකච්ඡා කරන අතරතුර secondary memory අපි වර්ගීකරණය කරගත්තේ මෙයා හදන්න පාවිච්චි කරලා තියෙන ටෙක්නොලොජි එක අනුව කොහොමද ආකාර 3යි හරිද magnetic media තියෙනවා ඊට පස්සේදී optical media තියෙනවා ඊට පස්සේදී solid state media තියෙනවා. ওই විදිහට වර්ගීකරණය කරගත්තා. හරි. දැන් දෙන්න මට උදාහරණ එක magnetic media වලට example මොනවද example? අපේ නිතරම use කරන magnetic media එක අපේ මොකද්ද? hard disk drive එක HDD hard disk drive එක. ඊට පස්සේදී මේකටම අයිති වෙන මොනවද? ඊට කලින් පාවිච්චි කරපු magnetic drum ඒ වගේම magnetic tape ඒවත් මෙතෙන්ට ගන්න පුළුවන්. floppy disk ගන්න පුළුවන් නේද? floppy disk
ඒ වගේ දේවල් අපි කියනවා magnetic media. ඊට පස්සේ optical media තියෙන තුනයි CD, DVD සහ Blu-ray. ඒ තුන විතරයි තියෙන්නේ. solid state වල මොනවද තියෙන්නේ? ඒකේ නැහැ චලනය වෙන කොටස්. හරි? හෙලවෙන, කරකැවෙන හැම කොටස් මොකුත් නැහැ. ඒකේ IC එකක් ඇතුලේ chip එකක් ඇතුලේ ඉලෙක්ට්‍රික් පල්ස් එකක් තමයි ගබඩා කරන semi condenser technology එක use කරලා. එතකොට solid state වලට උදාහරණය තමයි solid state disk එක SSD එක. ඊට පස්සේ ඔයාලා දන්නවා ඔයාලගේ flash drive pen එක කියලා කියන්නේ. ඒවා. ඊපස්සේ SD card නැත්නම් memory card කියලා අපි කියනවා. memory card. ඔන්නෝවා හරිද? අපිට ගන්න පුළුවන් මොනවා විදිහටද? solid state විදිහට. එහෙනම් මෙන්න computer memory classification එක. එතකොට මොනවද volatile memories කියන්නේ? සහ non volatile memories කියන්නේ? නශ්‍ය මතකයේ සහ නශ්‍ය නොවන මතකයේ මේ මොනවද? ඒක එන්නේ මෙහෙමයි. නශ්‍ය මතකය කියලා කියන්නේ කම්පියුටර් එක ඔන් එකේ තියෙනකම් මතක තියෙනවා. කම්පියුටර් එක ඕෆ් කරපු ගමන් ඒ මතකය අයින් වෙලා යනවා. අමතක වෙලා යනවා. ඔන් එකේ තියෙනකම් වැඩ කරනකම් එයා මතක තියාගෙන ඉන්නවා. ඒත් එක්කම කම්පියුටර් එක අපි ඕෆ් කරෝතින් එහෙම නැත්නම් කම්පියුටර් එකේ පවර් එක අපි කට් කරෝතින් රීස්ටාර්ට් කරෝතින් එයා මතක තියාගනිපු දේවල් අයින් වෙලා යනවා. හරි? මොනවද මෙතන තියෙන නශ්‍ය මතක? නශ්‍ය මතක. මෙන්න ප්‍රධාන වශයෙන් ගත්තායින් පස්සේ මම නශ්‍ය මතක වලට V අකුරක් දාන්න. අපේ මේන් මෙමරි එක නේද? අපේ RAM එක volatile memory එකක්. RAM එක volatile memory එක. අපි කම්පියුටර් එක රීස්ටාර්ට් කරෝතින් එහෙම නැත්නම් කම්පියුටර් එක ඕෆ් කරලා ආයි ඔන් කරෝතින්. හරි? එහෙම නැත්නම් හදිසියෙවත් කරන්ට් එක ගියොතින් RAM එක සම්පූර්ණයෙන්ම ක්ලීන් වෙලා යනවා. අපි කියනවා data wipe වෙනවා කියලා. එතකොට මේක නශ්‍ය මතකය. ROM එක ගත්තොත් එහෙම ROM එක එහෙම වෙන්නේ නැහැ. ROM එක කියන එක motherboard එකට තියලා පාස් කරලා තියෙනනේ ඉන්ටිග්‍රේටඩ් කරලා තියෙන. එතකොට ඉන්ටිග්‍රේටඩ් කරපු ROM එක ඒකේ තියෙන data මේක නිෂ්පාදනය කරන manufacturer විසින් දාලා තියෙන විවිධ programs තියෙන firmware තියෙන BIOS වගේ ඒවා post වගේ ඒවා. එතකොට ඒවා නශ්‍ය නොවන මතක non volatile memories. ඊට පස්සේ cache memory එක මොකද කියන්නේ? cache memory එකත් නශ්‍ය මතකයක්. හරි? නශ්‍ය මතකයක් volatile memory එකක්. මෙතන නැති දෙන්නෙක් ඉන්නවා. කවුද? අපේ CPU එක ඇතුලේ ඉන්න memory එකක් තියෙනවා. කවුද? memory registers. එයත් memory එකක්නේ. එයා හැබැයි primary memory යටතට අයත් වෙන්නේ නැහැ. registers කියන ඒවත් හරිද? registers කියන ඒවත් මොනවද? නශ්‍ය මතක විදියට තමයි සැලකෙන්නේ. හරි? registers. මේකත් volatile memory එකක්. එයා ඉන්නේ CPU එක ඇතුලේ. හරි මම පොඩි ප්‍රශ්නයක් අහනවා. මොකද්ද ප්‍රශ්නය? ඔයාලා දන්නවනේ CMOS එක ගැන නේද? CMOS. එතකොට කම්පියුටර් එකේ තියෙනවා CMOS memory කියලා එකක්. CMOS memory එක මතකනේ අර booting process එකේදී CMOS memory එක. මෙන්න මේ CMOS එක volatileද non volatileද? CMOS එක. booting process එකේදී මතක ඇතිනේ මේ CMOS එකේ මොකද කරන්නේ? එයා අර device list එක ගබඩා කරලා තියාගන්න ඕනේ. කලින් අවස්ථාවේ කම්පියුටර් එක ඕෆ් කරනකොට කම්පියුටර් එකට සම්බන්ධ කරලා තිබ්බ සියලුම devices peripheral devices ටික එයා මතක තියාගන්න. එතකොට මේ CMOS memory එක volatileද non volatileද? දෙන්න බලන්න උත්තරය. CMOS memory එක volatileද non volatileද? ඔව්. ඒ මොකද්ද කියලාවත් දන්නේ නැත්නම් ටක් ගාලා booting process එක බලන්න. 10 වසරේ 5 වෙනි පාඩම. හරි? CMOS memory එක ගත්තයින් පස්සේ මෙයා volatile memory එකක්. ඒ කියන්නේ මෙයාට current එක ඕනේ මතක තියාගන්න. අර hardware list එක මෙයා ගබඩා කරලා තියාගන්නෝ කම්පියුටර් එක අන්තිම වතාවට off කරනකොට තිබ්බේවා. ඒත් එක්කම කම්පියුටර් එකේ date time වගේ දේවල් ඒවත් මේ CMOS memory එකේ තමයි තියෙන්නේ. හැබැයි මෙයාට අපි විදුලි බලය සපයනවා CMOS battery එකකින්. CMOS battery එකකින් ඔයාලා දැකලා ඇති ගහලා තියෙනවා මේ 1.5 volt වගේ තමයි තියෙන්නේ. එහෙම නැත්නම් 3 volt තියෙනවා. ඔරලෝසු බැටරියක් තියෙනවා හැම motherboard එකේම. මේ තියෙන CMOS battery එක.
CMOS බැටරි එක. මෙන්න මේ CMOS බැටරි එකෙන් මෙයාට අවශ්‍ය කරන බලය සපයනවා. එතකොට එයාට අවශ්‍ය කරන බැටරිය CMOS බැටරියකින් සපයන නිසා මේ CMOS මෙමරි කියන එක non volatile memory එකක් විදියට හැදෙනවා. හරි අර බැටරියකින් power එක දෙන නිසා. එතකොට අපිට overall ගන්න පුළුවන් මේක non volatile memory එකක් විදියට. හැබැයි ඔයාලා දැකලා ඇති සමහර කම්පියුටර්ස් තියෙනවා මොකද්ද? කම්පියුටර් එක on off කරන හැම වාරයක් පාසාම date time වෙනස් වෙනවා. ඒ වගේම නිතරම අර post වැඩසටහනේ errors එන on කරනකොට American mega trends කියලා එන කොච්චරවත්. හරිද? එතකොට ඒකෙදි වෙලා තියෙන මෙන්න මේ CMOS බැටරි එක බැහැලා මෙයාට hardware list එක මතක තියාගන්න වෙන්නේ නැහැ. බැටරි එක බැහැලා නිසා මෙයාගේ මතකය අමතක වෙලා යනවා. හරි? පැහැදිලිද? එතකොට නශ්‍ය මතකයක් වන්නේ මොකද්ද උත්තරේ? ඔව්. නශ්‍ය මතකයක් වන්නේ සැනලි මතකය කියලා කියන්නේ මේ ෆ්ලෑෂ් මෙමරි කියන එක මේ අපිට ගන්න පුළුවන් solid state type එකේ ඒවා. ඒකත් අර secondary memory නිසා secondary memory ඔක්කොම නශ්‍ය නොවන ඒවා. විදුලි බලය නැතත් ඒකේ ගබඩා කරපු ඒවා තියෙනවා. හරි? එතකොට අපිට ගන්න පුළුවන් උත්තරේ තමයි register memory. නේද? register memory. හරි. පහත ප්‍රකාශ අතරින් අසත්‍ය ප්‍රකාශය වන්නේ මෙතනින් තියෙන false එක අහන්නේ, වැරදි එක අහන්නේ. හරි ඔන්න ප්‍රකාශ ටිකක් දීලා තියෙනවා. ප්‍රකාශ ටිකක් මොකද්ද? රුඩ තැටියක ප්ලේටර්ස් කිහිපයක් තිබිය හැක. එක් තැටියක් සඳහා ශීර්ෂක දෙකක් පිහිටා ඇත. ඇක්චුවේටර් බාහුව මගින් ශීර්ෂකය එහා මෙහා කරනු ලබයි. IDE සම්බන්ධකය මගින් රුඩ තැටියට අවශ්‍ය විදුලිය සපයයි. හරි. මොකක්ද උත්තරේ? මට චුට්ටක් ඔයාලා දාපු උත්තරේ කියන්නේ. ඔයාලා එකට ගහපු උත්තරේ මට පොඩ්ඩක් කිය. ඉස්සල්ලාම. ඔයාලා එකට දීපු උත්තරේ මොකද්ද? හරි ප්‍රශ්නාංක 7. MCQ ප්‍රශ්නාංක 7. ටක් ගාලා කිය. MCQ ප්‍රශ්නාංක 7. මොකද්ද දැන් මේ ප්‍රශ්නාංක 7ට? hard disk එක ගැනනේ අහලා තියෙන්නේ නේද? hard disk එක ගැන අහලා තියෙන. ඔන්න මගේ අතේ තියෙනවා hard disk එකක්. හරි? මේ hard disk එකේ මේ තැටි වල තමයි ගබඩා වෙන්නේ. අපි මේවට කියනවා platers කියලානේ. එතකොට මෙන්න මේ තැටි hard disk එකේ කීපයක් තියෙන පුළුවන්. ඒක හරි. හරි දැන් මෙතන පේන තියෙන එකයි උනාට මේ වගේ තැටි කීපයක් තියෙනවා. මේ තැටියේ දත්ත ලිවීම සහ කියවීම සිද්ධ වෙන්නේ අර චුම්බක තාක්ෂණය භාවිතා කරලා. එතකොට මේකේ කොටස් ටික අපි බැලුවොත් එහෙම hard disk එකේ දැන් මේ තැටි කීපයක් අඩංගු වෙනවා. එතකොට සම්පූර්ණ ධාරිතාව හදාගන්න තැටි කීපයක් භාවිතා කරන්න පුළුවන්. ඒ වගේම මේ hard disk එකේ දත්ත ලිවීම සහ කියවීම සිද්ධ වෙන්නේ මේ hard disk එකට මේ තැටියට මේ platers වලට ගෑවි නොගෑවි යන මෙන්න මේ read write head එකෙන්. හරි මේක ගෑවෙන්නෙත් නෑ ගෑවෙන්නේ නැත්තේත් නෑ. ඇත්තටම ගෑවෙන්නේ නෑ. හරිද? එතකොට මෙන්න මේ read write head එක මේ තැටියේ උඩින් සහ යටින් දෙපැත්තෙම තියෙනවා. දැන් ඔයාලට මේ මගේ අතේ තියෙන hard disk එකේ පේන්න තියෙනවා මේ එක read write head එකකට අදාළ මේ actuator arm එක මෙතන හිස්ව තියෙනවා කියන්නේ මේකේ තව තැටියක් තිබිලා තියෙනවා. එතකොට ඇත්තටම වෙන්නේ ළමයි මේ තැටියේ උඩින් සහ යටින් දෙපැත්තෙම head එකක් සම්බන්ධ වෙනවා. මොකද තැටියේ දෙපැත්තෙම දත්ත අපිට ගබඩා කරන්න පුළුවන්. තැටියේ උඩ පැත්තයි තැටියේ යට පැත්තයි. එතකොට උඩ පැත්තට වෙනමම read write head එකක් යට පැත්තට වෙනමම read write head එකක්. එතකොට මෙන්න මේ actuator arm එකෙන් හරිද? actuator arm එකෙන් මේ read write head එක අරහිට මෙහෙට අරන් යන්න පුළුවන්. මේ විදිහට එහා මෙහා කරන්න පුළුවන්. මේ අපිට සද්දෙත් ඇහෙනවා. ඒක සද්දෙත් ඇහෙනවා. ඊට පස්සේදී මොකද්ද කියලා තියෙන්නේ IDE සම්බන්ධකය මගින් රුතැටියට අවශ්‍ය විදුලිය සපයන. මේ තියෙන්නේ මගේ අතේ පරණ hard disk එකක්. මේකේ IDE සම්බන්ධකය කියලා කියන්නේ මෙන්න මෙයා මෙතන ඉන්නේ කියලා. අලුත් ඒවායි මේ IDE සම්බන්ධකය නෙමෙයි තියෙන්නේ SATA connector එක. serial ATA. SATA connector එක තියෙන්නේ. එතකොට පරණ ඒවායි තියෙන්නේ මේ IDE cable එකක්. එහෙම නැත්නම් අපි ඔකට parallel ATA කියලාත් කියනවා.
මේ කේබල් එකකින් යන්නේ මෙතෙන්ට සම්බන්ධ කරන IDE කේබල් එකේ යන්නේ data. මේකේ data එහා මෙහා ගිනින එක තමයි සිද්ධ වෙන්නේ. ඊට එහා පැත්තේ තියෙන මෙන්න මේ pins හතරක් තියෙන port එක තමයි IDE power port එක. එහෙනම් power වලට වෙනම port එකක් තියෙනවා. power port එකක් වෙනම තියෙනවා. data අරන් යන්න IDE data cable එකක් වෙනම මේකට සම්බන්ධ කරන්න පුළුවන්. හරිද? එතකොට හතරවෙනි උත්තරේ වැරදි. විදුලි බලය සපයන්න ඒකට වෙනමම port එකක් තියෙනවා. දැන් SATA විදියට සම්බන්ධ කරන hard disk වලත් එහෙමයි. SATA වලත් SATA connector එකක් තියෙනවා. SATA data අරන් යන්න වෙනම SATA power cable එකක් ගහන්න පුළුවන්. මේකට අවශ්‍ය කරන විදුලි බලය සපයන්න. හරිද? එතකොට මොකද්ද උත්තරේ? අසත්‍ය ප්‍රකාශය වන්නේ ඔව් හතරවෙනි එකනේ IDE සම්බන්ධකයේ මගින් රුඩ තැටියට අවශ්‍ය විදුලිය සපයයි කියන එක. හරි. ඒක තමයි වැරදි උත්තරේ වෙන්නේ. හරි. අපි යමු ඉස්සරහට යමු. ඊගාවට කම්පියුටර් මෙමරි එක සම්බන්ධව 8 වෙනි ප්‍රශ්නේ අහලා තියෙනවා මොකද්ද? කම්පියුටර් එකකට අපි 8 වෙනි ප්‍රශ්නේ නිකන් උත්තරේ කියමු. දැන් මෙමරි එක ගැන වෙන වෙනම සාකච්ඡා කරපු නිසා පරිගණකයක දත්ත සැකසීමේදී ඒ මගින් ලබා දෙන දත්ත මොකෙන්ද දත්ත ලබා දෙන්නේ? කම්පියුටර් එකට අපි data input කරන්නේ මොකෙන්ද? input devices වලින්නේ. ආදාන ඒකක input units කියලා කියන්නත් පුළුවන්. මගින් ලබා දෙන දත්ත B තුල తాවකාලිකව රඳවා තබා ගනිමින්. අන්න తాවකාලිකව තියාගන්නේ. ටෙම්පරරි අපි තියාගන්නේ කොහෙද? අපේ මොන මතකයේද? ප්‍රධාන මතකයේනේ. එයාට තමයි අපි කිව්වේ RAM එක කියලා. ඔන්න ප්‍රධාන මතකයේ తాවකාලිකව තියාගන්නවා තබා ගනිමින් CA අංක ගණිතමය හා තාර්කික යන්න ඒක දැක්ක ගමන් දන්නෝ ALU එකයි ALU එක තියෙන කොහෙද? ALU එක CU එක රෙජිස්ටර්ස් ඒවා තියෙන කොහෙද? CPU එකනේ. එහෙනම් මධ්‍ය සැකසුම් ඒකකයේ අංක ගණිතමය හා තාර්කික ඒකකයේ වෙත ලබා දෙන අතර එහි ගණනය කරන දත්ත රෙජිස්ටර් මතකය හරහා නැවත ප්‍රධාන මතකයට ලබාගෙන D වෙත යවනු ලැබේ. අන්න මේන් මෙමරි එක හරහාම තමයි මොනවට යවෙන්නේද? output devices වලට යවෙන්නේ. එතකොට උත්තරේ මොකද්ද? අංක 4. උත්තරේ අංක 4. නේද? මොකද මේකේ දත්ත ගමන් කරන පිළිවෙල ඔයාලට මතක ඇතිනේ නේ? දත්ත ගමන් කරන පිළිවෙල කොහෙන් ගියත් මොකට ගියත් දත්ත යන්න ඕනේ මේන් මෙමරි එක. එහෙම නැත්නම් RAM එක හරහා. දත්ත ආදානය කරන්නෙත් RAM එකට. ඒ ආදානය කරන දත්ත RAM එක හරහා අරන් එනවා කොහෙටද? CPU එකට. CPU එකට අරන් එනවා. CPU එකට අරන් ආවට පස්සේදී CPU එකේ ඉන්න කවුරු විසින්ද මේවා සකස් කිරීම කරන්නේ? ALU එකකින්. ALU එකකින් මේ සකස් කිරීම කරපු ඒවා ගණිතමය කාර්යයන් සහ තාර්කික කාර්යයන් ටික කරලා නැවත RAM එකට දෙනවා. නැවත RAM එකට දීලා RAM එක හරහා තමයි output devices වලට අරන් යන්නේ. හරි? මෙන්න මේක ගැන තමයි ප්‍රශ්නේ අහලා තියෙන්නේ. ඒතර උත්තරේ 4. 10 වෙනි ප්‍රශ්නේ බලන්න. 10 වෙනි ප්‍රශ්නේ. පරිගණක පද්ධතියක් තුල සසම්භාවී පිවිසුම් මතකයේ RAM එක පටන මාත්‍ර මතකයේ read only memory හා වාරක මතකයේ cache memory යන මතක වර්ගයන් සුවිශේෂී වූ කාර්යභාරයක් සිදු කරයි. මෙම මතක වර්ගයන් සම්බන්ධ ප්‍රකාශ වලින් වඩාත් නිවැරදි ප්‍රකාශය සහිත පිළිතුර තෝරන්න. මෙම මතක වර්ග සියල්ල ප්‍රාථමික මතකයට අයත් වේ. මේ දැන් ඩිංගකට කලින් කිව්වනේ RAM එක, ROM එක, cache memory එක. අපිට ඒවට primary memory කියන්න පුළුවන්. මෙම මතක සියල්ලම නශ්‍ය මතකයට අයත් වේ. එහෙමද? නෑනේ. එතන තිබ්බ එක්කෙනෙක් ඉඳලා කවුද? එක්කෙනෙක් ඉඳලා නශ්‍ය නොවන එක්කෙනෙක්. කවුද? නශ්‍ය නොවන එක්කෙනා. නශ්‍ය නොවන එක්කෙනෙක් ඉඳලා කවුද? ROM එකනේ. ROM එක නශ්‍ය වෙන්නේ නැහැ. එයා non volatile memory එකක්. ROM එක non volatile memory එකක්. එතකොට B එක වැරදි. පරිගණකයක් මිලදී ගත් පසු මෙම මතකයන්ගේ ධාරිතාව memory capacity එක පහසුවෙන් වෙනස් කර ඇත. හැක. ඒ කියන්නේ දැන් ඔයා කම්පියුටර් එකක් ගන්නවා. ඔයා කම්පියුටර් එක ගත්තට පස්සේදී ඔයාට ඕනේ වුණා කියලා RAM එක අප්ග්‍රේඩ් කරන්න පුළුවන්ද? අප්ග්‍රේඩ් නේ උස් ශ්‍රේණි ගත කරනවා කියලා අපි ඕකට කියනවා සිංහලෙන්. හරි? උස් ශ්‍රේණි. මම දන්නේ කවුද මේව දැම්මේ කියලා වචන උස් ශ්‍රේණි ගත කරනවා කියලා කියනවා.
අප්ග්‍රේඩ් කරන්න පුළුවන්ද RAM එක? ඔව් පුළුවන් නේ. මගේ RAM එක 8GB. මට 8GB මදි. මම මේකට ගහ ගන්නවා තව 8GB එකක්. එතකොට ඔන්න මට 16GB RAM එකක් කම්පියුටර් එකේ තියෙනවා. කිසිම ගැටලුවක් නැහැ. මට අවශ්‍ය විදිහට RAM එක මොනවද කරන්න පුළුවන්? අප්ග්‍රේඩ් කරන්න පුළුවන්. ROM එක පුළුවන්ද එහෙම? පුළුවන්ද? අප්ග්‍රේඩ් කරන්න පුළුවන්ද? බෑනේ. ඒකට හේතුව මොකද? ROM එක මදර්බෝඩ් එකට තියලා පාස් වෙලා එන IC එකක්. අපිට ඕන වුණා කියලා ROM එක වැඩි කරන්නවත් මේක ලේසියෙන් අපිට ROM එකේ තියෙන දේවල් අයින් කරන්නත් බෑ. දැන් අපි ගත්තොත් එහෙම කම්පියුටර් එකක BIOS අප්ඩේට් එකක් වගේ කරනවා කියන එක ටිකක් ඇඩ්වාන්ස් වැඩක්. BIOS අප්ඩේට් එකක් ෆේල් වුණොත් එහෙම ආයි කවදාවත් ගොඩ ගන්න බැරි වෙන්නත් පුළුවන් මදර්බෝඩ් එක. හරි? ඒ නිසා දැන් එන කම්පියුටර්ස් වල ඩුවල් BIOS එනවා. ඒ කියන්නේ UEFI කියලා වෙනම සිස්ටම් එකක් තියෙනවා. GUI එකක් තියෙන එක. BIOS වෙනම තියෙනවා. Legacy BIOS කියලා වෙනම එකක්. එතකොට මෙන්න මේ ROM එක අපි ගත්තොත් එහෙම ROM එක අපිට ඕන වුණා කියලා මෙයාගේ කැපැසිටි එක වැඩි කරන්න බෑ. ඊගවට කෑෂ් මෙමරි වාරක මතකේ ඒක පුළුවන්ද එතකොට? කෑෂ් එක පුළුවන්ද? බෑ. ඒකට හේතුව තමයි මේ කෑෂ් මෙමරි එක තියෙන්නේ කොහෙද? අපේ CPU එක ගාවමයි. ඒ කියන්නේ CPU එක ගාව කියන්නේ දැන් ඇත්තටම අපි ගත්තොත් එහෙම වර්තමානයේ තියෙන්නේ මයික්‍රෝ ප්‍රොසෙසර්ස් නේද? මයික්‍රෝ ප්‍රොසෙසර්ස් මේ මයික්‍රෝ ප්‍රොසෙසර්ස් වල CPU කීපයක් අඩංගු වෙනවා. Central Processing Unit කීපයක් අඩංගු වෙනවා. අන්නේ CPUත් එක්කම මෙයාගේ ඇතුළෙම තමයි ඉන්නේ ඔන්න ඔය කෑෂ් මෙමරි කියන එක. හරි කෑෂ් මෙමරි තියෙන්නේ මෙයාගේ ඇතුළෙම. මේ CPU එකක් ඇතුළේ කෙනෙක් ඉන්නවා හරිද? level 1 එක, level 2 එක, ඊට පස්සේ level 3 එක. level 3 එක මේ හැමෝටම පොදුයි. level 2 එකක් තියෙන්නේ CPU එක ඇතුළේ. හරි? ඔන්න ඔය විදිහට මේ processor එක ඇතුළෙම ඉන්න කෙනෙක් තමයි මේ කෑෂ් මෙමරි කියන්නේ. වාරක මතකය කියන්නේ. එතකොට මේකත් අපිට ඕන වුණා කියලා වැඩි කරගන්න බෑ. processor එකෙන් දෙන්නේ කොච්චරද? කෑෂ් මෙමරි එක එච්චර තමයි අපිට යූස් කරන්න පුළුවන්. හරි? ඒ ගාන තමයි යූස් කරන්න පුළුවන්. එතකොට හරි උත්තරේ මොකද්ද? A only. පළවෙනි එක විතරයි හරි. හරි? පළවෙනි එක විතරයි හරි වෙන්නේ. හරි. ඊගාවට බලන්න ඕගොල්ලෝ මේකේ 21 වෙනි ප්‍රශ්නය. 21 වෙනි ප්‍රශ්නේ බලන්න. 21 වෙනි ප්‍රශ්නේ බලන්න. විසි එක් වෙනි ප්‍රශ්නය. හරි? 21 වෙනි ප්‍රශ්නේ අහලා තියෙන මොකක් ගැනද? කෝඩින් සිස්ටම්ස් වලින්නේ කේත ක්‍රම වලට අදාළ පහත ප්‍රකාශ සලකා බලා සත්‍ය ප්‍රකාශ තෝරන්න කියලා තමයි තියෙන්නේ. හරිද? කෝඩින් සිස්ටම් කීයක් තියෙනවද? දැන් මම මේ වෙලාවේ කෝඩින් සිස්ටම් හදාගන්න විදිය කියන්න යන්නේ නැහැ. හරිද? ඒ කියන්නේ අපි කලින් මේක කතා කර නිසා කෝඩින් සිස්ටම් අපි පාවිච්චි කරන්නේ මොකටද කෝඩින් සිස්ටම්? හරි? මේවට එන්කෝඩින් සිස්ටම්ස් කියන්නත් පුළුවන්. කෝඩින් සිස්ටම්ස් අපි යූස් කරන්නේ මොකටද? කම්පියුටර් එකේ කිසියම් යූසර් දෙන ඉන්පුට් එකක් හරි රිප්‍රසන්ට් කරන්න තමයි කෝඩින් සිස්ටම් අපි යූස් කරන්නේ. පරිශීලකයා ලබා දෙන ආදානයක් පරිගණකයේ දැක්වීම සඳහා තමයි කෝඩින් සිස්ටම් යූස් කරන්නේ. එතකොට පරිශීලකයා ආදානයක් දෙන්නේ මොකෙන්ද? පරිශීලකයා ආදානයක් දෙන්නේ එයාගේ කීබෝඩ් එකෙන්. එයාගේ කීබෝඩ් එක යූස් කරලා තමයි පරිශීලකයා ආදානයක් දෙන්නේ. ඒ ලබා දෙන ආදානය තමයි මෙයා දැන් පරිගණකයේ රිප්‍රසන්ට් කරන්න ඕනේ, ප්‍රොසෙස් කරන්න, ඒ වගේම අවුට්පුට් කරන්න ඔය හැම දෙයකටම. කෝඩින් සිස්ටම් අපිට වර්ගීකරණය කරගන්නකොට කෝඩින් සිස්ටම් කීයක් තියෙනවද? කෝඩින් සිස්ටම් කීයද? ඔව් BCD කෝඩින් සිස්ටම් එක හරි මෙයාගේම එක්ස්ටෙන්ඩඩ් වර්ෂන් එකක් තිබ්බා EBCDIC කියලා. ඒක දැන් සිලබස් එකෙන් අයින් කරලා තියෙනවා. ඊට පස්සේදී ASCII හරි American Standard Code for Information Interchange ASCII ඊට පස්සේදී Universal Code
අපි එකට කියනවා Unicode කියලා. හරි. ඔන්න ඔය විදියට coding systems තුනක් තියෙනවා. මේ coding system තුන අතරේ හරිද දැන් මම කියන්නේ මේකේ overall මෙයාගේ මේ හදන විදිය කියන්නේ ගණන් හදන විදිය කියන්නේ මේක use කරන කොච්චර bit ප්‍රමාණයක්ද අපි කිසියම් data එකක් represent කරන්න පාවිච්චි කරන bit ප්‍රමාණය කොච්චරද හරි BCD use කරලා අපිට represent කරන්න පුළුවන් අපිට මොනවද represent කරන්න පුළුවන් BCD coding system එකෙන් අපිට ඕනම decimal number එකක් represent කරන්න පුළුවන් හරි ඕනම decimal number එකක් represent කරන්න පුළුවන් මෙයාගේ 100 පුළුවන් 256 පුළුවන් 1025 පුළුවන් 2365 පුළුවන් 165000 පුළුවන් හරි ඒ වගේ ඕනම decimal number එකක් represent කරන්න පුළුවන් හැබැයි BCD වලින් බෑ මොනවද numbers represent කරාට එයාගෙන් characters represent කරන්න බෑ text බෑ එතකොට මෙයාගේ use කරනවා අපි bit කීයක්ද එක character එකකට use කරනවා bit 4ක් 4 bits ඊගාවට ASCII වලින් represent කරන්න පුළුවන් මොනවද keyboard එකේ තියෙන සාමාන්‍ය standard keyboard එකේ තියෙන ඕනම symbol එකක් ඒ කියන්නේ 0 to 9 numbers පුළුවන් ඒ වගේම simple a capital C වෙනකම් පුළුවන් simple C වෙනකම් පුළුවන් ඊට පස්සේදී අපි ගත්තොත් එහෙම මෙන්න මේ වගේ symbols space එක hash එක ওই වගේ symbols මෙන්න මේ keyboard එකේ තියෙන ඕනම character එකක් අපිට represent කරන්න පුළුවන්. එතකොට මෙයාගේ අපි represent කරන්න use කරන්නේ byte එකක් ඇතුලේ තියෙන bit 7යි only 7 bits. හරි. bit 7යි use කරන්නේ. ඊගාවට Unicode වලට ආවයින් පස්සේ ඔන්න ඔතෙන්දි පොඩ්ඩක් කතන්දරේ වෙනස් වෙනවා. Unicode වලදී ලෝකේ පාවිච්චි කරන ඕනෑම භාෂාවක් කිව්වම ඉතින් ඔය මේ වැඩි භාෂා එහෙම නෑ මේකේ හරිද? එතකොට මේ ලෝකෙ ගොඩාක් භාවිතා කරන ICT use කරන අන්තර්ජාලයට සම්බන්ධ වෙලා ඉන්න ගොඩක් රටවල් වල use කරන භාෂාවල් Unicode වලින් represent කරන්න පුළුවන්. උදාහරණයක් විදිහට අපි ගත්තොත් ඉංග්‍රීසි භාෂාව පුළුවන් කොහොමද? හරිද? ඊට පස්සේ අපේ සිංහල භාෂාව පුළුවන්. හරිද? ඊට පස්සේ දෙමළ භාෂාව පුළුවන්. හරි? හරි ලිව හරිනේ. දෙමළ භාෂාව පුළුවන්. ওই විදිහට හින්දි භාෂාව පුළුවන්. ওই විදිහට භාෂා ගොඩාක් මෙයාගෙන් represent කරන්න පුළුවන්. සාමාන්‍යයෙන් අපි ගත්තොත් එහෙම Unicode වල අපි කියන්නේ 16 bits තමයි මෙයාගේ ගාන. මෙයාට character එකක් represent කරන්න bit 16ක් යනවා කියලා කියනවා. හැබැයි අපි ඒක use කරන UTF version එක අනුව මේක වෙනස් වෙනවා. UTF-8 එකේදී, UTF-16 එකේදී, ඒ වගේම UTF-32 එකේදී එහෙම මේක වෙනස් වෙනවා. දැන් UTF-32 එකේදී bit 32ක් use වෙනවා. UTF-16 එකේදී bit 16ක් use වෙනවා. UTF-8 එකේදී bit 8න් මේක කරන්න පුළුවන්. ඒක වෙනස් වෙනවා. හරි? සාමාන්‍යයෙන් පොදුවේ ගත්තයින් පස්සේ අපි කියන්නේ bit 16ක් තමයි use කරන්න කියලා. හරි? මොකද bit 16ක් use නොකර අපිට සිංහලෙම පෙන්වන්න බෑ. මේකෙදි bit 7යි, මේකෙදි 4යි. හරි? BCD කේත ක්‍රමය මගින් නවීන පරිගණකවල ඉතා කාර්යක්ෂම ලෙස යොදා ගනී. BCD කේත ක්‍රමේ නවීන පරිගණකවල යොදා ගන්නවලු. නෑනේ. මේක යොදාගත්තේ මෙයාට numbers විතරයි represent කරන්න පුළුවන් computer එක calculator එකක් කාලෙදි විතරයි මෙයා use කරේ. දැන් use කරන්න බෑ. ඊට පස්සේදී ASCII මගින් සිංහල අක්ෂර නිරූපණය කළ හැක. පුළුවන්ද ASCII වලින්? බෑ. ASCII වලින් පුළුවන් keyboard එකේ තියෙන characters ටික විතරයි. keyboard එකේ සිංහල අකුරු නෑනේ තියෙන්නේ. ඒ අකුර නේද? B අකුර ඔය විදිහට ඉංග්‍රීසි අකුරු ටික විතරයි මෙයාගෙන් represent කරන්න පුළුවන්. මොකද මේක American Standard Code for Information Interchange. ඒ කියන්නේ ඇමරිකාවේ සිංහල නෑනේ. එයාලගේ භාෂාවට ඒගොල්ලෝ හදාගන්නපු එකක්. හරි? ඊගාවට Unicode මගින් ASCII වලට වඩා වැඩි අනුලක්ෂණ සංඛ්‍යාවක් නිරූපණය කර හැකියි. ඔව් පුළුවන් නේ. bit 16ක් use වෙනවා කියලා කියන්නේ 2/16 ප්‍රමාණයක් use කරන්න පුළුවන්. එතකොට උත්තරේ මොකද්ද? සත්‍ය එක අහන්නේ නේ. සත්‍ය මොකද්ද? C පමණයි නේ. B එක වැරදි, A එකත් වැරදි. C පමණයි. C පමණයි. හරි? දැන් මෙතෙන්දි තව මතක තියාගන්න ඕනේ දෙයක් තියෙනවා. දැන් ඔයාලා මේ කෝඩින් සිස්ටම් එකක සංඛ්‍යාවක්
බයිනරි විදියට ලිව්වා කියලා හිතන්නකෝ. ඒ කියන්නේ 1010 යූස් කරලා ලිව්වා කියලා හිතන්නකෝ. මොකක් හරි මේකේ ඔයගොල්ලෝ හදාගන්න එක. ඔයගොල්ලෝ හදාගන්න වචනයක් හරි මොකක් හරි මෙහෙම ලිව්වා කියන්නකෝ. අනිවාර්යයෙන්ම මේකෙදි ඕගොල්ලෝ මේ හදාගෙන තියෙන වැලියු එක බයිනරි නම්බර් එකක් නෙමෙයි. මේක බයිනරි නම්බර් එකක් නෙමෙයි. මොකද බයිනරි නම්බර් එකක් නම් අපි අර දෙකෙන් බෙදාගෙන ගිහිල්ලා හදාගත්ත සංඛ්‍යාවක් වෙන්න ඕනේ. මේක එහෙම හදාගත්ත එකක් නෙමෙයි. එතකොට මේකෙදි ඔයාලා මේක හදාගන්න පාවිච්චි කරපු කෝඩින් සිස්ටම් එක මොකක්ද කියලා අනිවාර්යයෙන්ම දාලා තියෙන්න ඕනේ. මෙන්න මෙතන යටින් BCD නම් BCD කියලා තියෙන්න ඕනේ. ASCII නම් ASCII කියලා තියෙන්න ඕනේ. හරි? නැත්නම් උත්තරේ වැරදි. කෝඩින් සිස්ටම් එක මොකක්ද කියලා සඳහන් කරලා තියෙන්න ඕනේ. හරි? මෙතන යටින් දෙකේ ඉලක්කමක් දාන්න පුළුවන්ද? බෑ. දෙකේ ඉලක්කමක් දාන්න පුළුවන් අපිට ඔන්න ASCII value එකක් හදිසියෙවත් එක letter එකක් විතරක් තියෙනවා. letters කිහිපයක් තියෙන ලාවට දෙකේ ඉලක්කම දාන්නත් බෑ. හරි? බොහොම සරල දේවල්. හැබැයි ලකුණු මිස් වෙන තැන්. හරි. අපි ඊගාවට යමු. ප්‍රශ්න අංක 25. ප්‍රශ්න අංක 25. හරි. ප්‍රශ්න අංක 25. ටක් ගාලා බලන්න. MCQ 25. MCQ 25. හරි. MCQ 25 මොකද්ද තියෙන්නේ? MCQ 25 තියෙන්නේ මෙහි රූපයේ එකෙහි දැක්වෙන තාර්කික පරිපතයේ A හා B සඳහා පහත සත්‍යතා වගුවේ පරිදි ආදාන ලබා දුන්නේ නම් X සඳහා ලැබෙන ප්‍රතිදානය පිළිවෙලින් දක්වන්න කියලා තියෙනවා. ඔන්න මම තාර්කික පරිපතය අඳින්න යන්නේ. හරි. රූපයේ එකේ තියෙන තාර්කික පරිපතය. හරිද? AB කියලා තියෙනවා ආදාන දෙකක්. ආදාන දෙකක් තියෙනවා AB කියලා. ඊට පස්සේදී තියෙනවා ගේට් එකක්. ලොජික් ගේට් එකක් තියෙනවා. ඊට පස්සේදී I තියෙන එකක්. මෙන්න මෙතන B එකකින් අරන් තියෙනවා. ඊට පස්සේදී මේ දෙන්න සම්බන්ධ වෙලා තියෙනවා නැවත. හරිද? මෙයා x. ඊට පස්සේදී අපිට දීලා තියෙනවා ට්‍රූත් ටේබල් එකක් a b x කියලා ට්‍රූත් ටේබල් එකක් දීලා තියෙනවා. හරිද? 0 0 1 1 0 1 0 1 x වලට නෙක්කෙනා අහන්නේ පිළිවෙලින් අහන්නේ. හරි? හරි. එතකොට මේ ලොජික් ගේට් අඳිනකොට හදිසියවත් ඔයාලට ලොජික් ගේට් එකක් අඳින්න දීලා තිබ්බොතින් සාමාන්‍යයෙන් එහෙම දෙනවා අඩුයි. හදිසියවත් ලොජික් ගේට් එකක් අඳින්න දීලා තිබ්බොතින් මේ ලොජික් ගේට් එකක් අඳිනකොට ළමයි හරියට මේක අඳින්න. හරි ඔයාලා කම්මැලි කමට මේක හරියට අඳින්නේ නැහැ. නමුත් ලොජික් ගේට් එකක් හරියට අඳින්න පුරුදු වෙන්න. දැන් මෙතන ගත්තොත් එහෙම මොකද්ද මේ තියෙන ගේට් එක? මේ තියෙන්නේ AND ගේට් එකක්නේ. AND ගේට් එක අඳින්නේ මෙහෙමයි. AB කියලා දාගෙන ආදාන දෙකක්. ඊට පස්සේදී මෙන්න මේ දෙක එකට කනෙක්ට් කරන්න. මේ දෙක එකට කනෙක්ට් කරලා පොඩි ඉරි කෑලි දෙකක් තව ඉස්සරහට අරන් යන්න. එතකොට මෙතන ඔයාලට පේනවා නිකන් මෙයා ඇන්දට පස්සේ ඔන්න දැන් අඳින්න ඕගොල්ලෝ මෙතන අර්ධ වෘත්තයක්. මෙයා පේන්නේ D අකුරක් වගේ. හරි මෙයා D අකුරක් වගේ තමයි පේන්නේ AND ගේට් එක. AND ගේට් එක අඳින්නේ ওই විදියට. හරි ඊට පස්සේ අපි O ගේට් එක අඳිනකොට ඔහොම අඳින්නේ නැහැ. O ගේට් එකේ හැදිලා තියෙන යා වෘත්ත ඡාප 3ක් භාවිතා කරලා. මෙන්න මේ විදියට. ඔන්න එක වෘත්ත ඡාපයක්. ඊට පස්සේදී තව වෘත්ත ඡාපයක් දාගන්නවා ඉස්සරහට. තව එක්කෙනෙක් මෙහෙන් දාගන්න. හරි? ඔන්න ඔය විදියට වෘත්ත ඡාප 3ක් තමයි O ගේට් එකේ තියෙන්නේ. මේකේ මෙන්න මේ කෙලවරේ තුඩක් විදියට පේන්න ඕනේ. මොකද මෙතන තියෙන්නේ වෘත්ත ඡාප 3ක්. සමහර ළමයි O ගේට් එක අඳිනකොට අඳින්නේ හඳක්. හඳ භාගයක් මෙහෙම. එක්ක කෙසෙල් ගෙඩියක්. එහෙම අඳින්න එපා. මේක වැරදි. හරි මේක වැරදි.
මෙතන තියෙන්න ඕනේ වෘත්ත ඡාප 3ක්. හොඳට පැහැදිලිව එයා වඳින්න. 1 2 3. හරිද? not gate එක අඳිනකොටත් not gate එක අඳිනකොටත් ලෝභ නැතුව not gate එක අඳින්න. not gate එක අඳිනකොට ඔන්න මෙහෙම A කියලා තිබ්බොතින් එහෙම ඊට පස්සේදී ත්‍රිකෝණයක් ඇඳලා පොඩියට බෝලයක් ඇඳලා එහා පැත්ත අවුට්පුට් එක දෙන්න. හරි. පැහැදිලිව මේවා අඳින්න. not gate එකේ හදිසියෙවත් මෙන්න මේ විදිහට ත්‍රිකෝණේ විතරක් ඇඳලා තිබ්බොතින් හරිද? ත්‍රිකෝණේ විතරක් ඇඳලා තිබ්බොතින් මේක not gate එක නෙමෙයි. හරිද? මේක not gate එක නෙමෙයි. මේ සිම්බල් එක මේ මොනවද මේ බෆර් එකක සිම්බල් එකක්. මේක not gate එක නෙමෙයි. කියන්නේ මේකේ තේරුම තමයි F වලට එන්නේත් Aම තමයි. කිසිම විදියකට වෙනස් වීමක් වෙන්නේ නැහැ. මෙහෙම අඳින්න එපා. හරිද? විශේෂයෙන් O gate එක අඳිනකොට අර වැරද්ද කරන්න එපා. කෙසෙල් ගෙඩි අඳින්න එපා. හඳ පළුව අඳින්න එපා. නිවැරදිව අඳින්න. හරි. දැන් අපි බලමු මොකක්ද දෙන්නේ කියන එක. මේ වගේ එකක් හදාගන්න තියෙන ලේසිම ක්‍රමය මොකද්ද? අපිට මෙන්න මේ values enter කරගෙන යන්නත් පුළුවන් මෙතෙන්ට. මේ values මේකට enter කරගෙන යන්නත් පුළුවන්. එහෙම නැත්නම් කවුරු හරි ළමයට පුළුවන් මෙයාගේ මොනවාද බූලියන් එක්ස්ප්‍රෙෂන් එක හදාගෙන බූලියානු සමීකරණය හදාගෙන ඒකෙන් මේකේ උත්තරේ ගන්නත් පුළුවන්. හරි? Tamanට පහසු විදියක්. බූලියානු සමීකරණය හදාගෙන උත්තරේ ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් මෙතෙන්ට මේ තියෙන values ටික insert කරගෙන යන්නත් පුළුවන්. හරිද? අපි values ටික insert කරගෙන යමු. ගාලා කරන්න පුළුවන්. මොකද මේ වගේ ප්‍රශ්නයකට අපිට හම්බෙන කාලය සීමිතයිනේ. නේද? අපිට හම්බෙන්නේ බොහොම පොඩි වෙලාවක් මේ වගේ ප්‍රශ්නයකට. විනාඩි එකමාරකින් හදන්න ඕනේ. හරි? එතකොට ඔන්න අපි ගන්නවා AB දෙන්නට 0 0. හරි? උඩ එක්කෙනා මෙයා A මෙයා B නේ තිබ්බේ. 0 0. එතකොට මෙතන තියෙන AND gate එකෙන් 0. හරි? AND gate එකේදී දෙකම එක වෙන්න ඕනේ. ඒක අනිත් පැත්ත ගහුවනම 1යි. මෙහෙන් 0 එනවා. මෙතෙන්ටත් 0. මෙතන එතකොට 0 අනිත් පැත්ත ගහනවා 1යි. දැන් මෙතන AND gate එකට input එන්නේ 1 1 කියන දෙන්න. එතකොට ඔන්න x වලට එනවා 1යි කියලා. x වලට 1යි. හරි? ඔන්න ඔය විදිහට තමයි උත්තර ටික ගන්න වෙන්නේ. හරි. ඊගාවට දාගන්නවා a වලට 0 b වලට 1. a වලට 0 b වලට 1. එතකොට ඉස්සල වගේම තමයි AND gate එකක් තියෙන්නේ. AND gate එකේදී මෙයාව තියෙන්න ඕනේ කොහොමද? දෙන්නම 1 වුණොත් විතරයි output එක වන්නේ. එහෙනම් මෙතන 0ම තමයි. ඊට පස්සේ not gate එක හරහාම මෙයා 1 බවට convert වෙනවා. මෙතන මෙහෙන් input එක 1 නිසා not gate එකෙන් එයාව 0 කරලා දෙනවා. දැන් අවසාන AND gate එකට input වෙන්නේ 1 සහ 0. එතකොට එයාගේ output එක 0. හරි. ඊගාවට මේක මාරු කරලානේ. A වලට 1 B වලට 0. A වලට 1 B වලට 0. හරි. A වලට 1 B වලට 0. දැන් මොකද වෙන්නේ? ඉස්සෙල්ලා වගේම තමයි output එක පළවෙනි AND gate එකේ 0. මොකද්ද හේතුව? මෙතන තියෙන 0 නිසා. ඒක අනිත් පැත්ත ගහනවා 1 මෙතෙන්දී 0 එනවා. 0 අනිත් පැත්ත ගහනවා 1. එතකොට මොකද වෙන්නේ? අවසාන AND gate එකට 1 1 insert වෙනවා. එහෙම නැත්නම් input වෙනවා. එතකොට එයාගේ output එක 1 බවට පත් වෙනවා. ඊගාවට අවසාන එක්කෙනා. කොහොමද 1 1 0 0 1 තියෙනකොට output එක 0. හරි එහෙනම් ආන්සර් එක මොකක්ද? ආන්සර් එක 1 0 1 0. 1 0 1 ආන්සර් නම්බර් 1. පළවෙනි උත්තරේ. හරි හරි මේ තියෙන මේ ලොජික් සර්කිට් එකේ හරිද මේ ලොජික් සර්කිට් එකේ මට බූලියන් ඉක්වේෂන් එකක් කියන්නකෝ කොහොමද බූලියන් ඉක්වේෂන් එක එන්නේ මෙයාගේ කොහොමද එන්නේ මෙයාගේ බූලියන් ඉක්වේෂන් එක හදන්න බලන්න x equal කියලා ගන්න කොහොමද එන්නේ හරි දැන් මේක පුළුවන් කියලා හිතන් ඉන්න එපා හොඳේ මේවා තමයි වරද්දන්නේ AB දෙන්නනේ තියෙන්නේ එතකොට මෙතන A.B
එහෙම නැත්නම් normally අපිට AB කියලා ගන්න පුළුවන්. එයා not gate එකක් කරා යනකොට AB දෙන්නගේ dash එක not AB කියන එක. ඊට පස්සේ මෙතන ගත්තොත් එහෙම B තියෙනවා. මේකෙන් අනිත් පැත්තට එනකොට B dash වෙනවා. අවසාන x වලට එන්නේ නම් x equal මොකද්ද? AB dash dot B dash. AB dash dot B dash. හරි මේ දෙන්නට not එක පොදුයි. not එක පොදුයි ඒ දෙන්නට. හරි. ඒ දෙන්නට not එක පොදුයි. මෙයා වෙනම ඉන්නේ. ඕනම් මේක මෙහෙම ලියන්නත් පුළුවන්. AB dash එහා පැත්තෙන් B dash. ඔහොම ලියන්නත් පුළුවන්. හරි. මොකද not gate එක තියෙන තැන්වල dot එක නැතුව අපිට ලියන්නත් පුළුවන්. ඒක ගුණිතයක් නිසා. ගුණිතයක් නිසා. හරි. ඊගාවට 26 26 බලන්න. විසිහය පහත සඳහන් තර්කන පරිපතයේ x a xb යනු ආදාන වේ. එම ආදානවලට අනුව y සඳහා බූලියානු ප්‍රකාශයක් ගොඩනගන්න. හරි හරි ලස්සන එකක් නේද? හරි ඔන්න තියෙනවා x තියෙනවා. එයාව කෙලින්ම ඉන්පුට් කරන් තියෙනවා ගේට් එකකට. හරි මෙන්න මේ අදපු විදිහට මම අඳින්නම්. පස්සේදී මෙතනින් b තියෙනවා. මේ ගේට් එකට එයාව ඉන්පුට් කරගෙන ඊට පස්සේදී උඩින් එක්කෙනෙක් ඉන්නවා මෙතනින් දාලා එයාව ඉන්පුට් වෙනවා ඒත් එක්ක තව ගේට් එකකට. පස්සේ මේ දෙන්නව අරන් ඇවිල්ලා අවසානයේදී ඔන්න නැවත වෙනස් ගේට් එකක් තියෙනවා. එයා තමයි y. හරි ඔමනේ තියෙන්නේ. හරි ලස්සනයි නේද දැන් දාමු. හරි එතකොට කොහමද එන්නේ? ගේට්ස් ටික අපි අඳුනගමු. මොකද්ද මේ ගේට් එක? AND ගේට් එකක්. මේ ගේට් එක මොකද්ද? AND ගේට් එකක්. මේ ගේට් එක මොකද්ද? OR ගේට් එකක්. මේ ගේට් එක මොකද්ද? NOT ගේට් එකක්. දැන් තර්කය මතකයිනේ. තර්කය නේද? හරි එහෙනම් x එනවා. x ඇවිල්ලා මේක දිගේ ගිහිලා මෙහෙට x වල භාගයයි මෙහෙට x වල භාගයයි එහෙම වෙනවද නැහැ? කරන්ට් එක කියන එක එහෙම වෙන්නේ නැහැ. එන එක්කිනා දෙපැත්තට බෙදිලා යන්නේ නැහැ. ඒ විදිහටම තමයි යන්නේ. හරි එතකොට a න x කියන එක්කිනා තමයි මෙතෙන්ටත් එන්නේ මෙතෙන්ටත් එන්නේ. දැන් මේ යට තියෙන AND ගේට් එකට ඉන්පුට් වෙන්නේ කවුද? මෙයාට ඉන්පුට් වෙන්නේ x සහ b කියන දෙන්න. එහෙනම් මෙයාගේ අවුට්පුට් එක මොකද්ද? අපිට ගන්න පුළුවන් x.b කියලා. x.b කියලා ගන්න පුළුවන්. හරි උඩ එක්කෙනාගේ මෙතන x එක්කෙනා not gate එක හරහා වෙනකොට not x බවට පත් වෙනවා. එහෙනම් x dash බවට පත් වෙනවා. එතකොට උඩ තියෙන AND gate එකට ඉන්පුට් වෙන්නේ කවුද? උඩ තියෙන AND gate එකට ඉන්පුට් වෙන්නේ මෙන්න මේ x dash තුයි ay. a කියන එක නේ. එහෙනම් ඒක අපිට ගන්න පුළුවන් x dash dot a කියලා. ඔන්න අන්තිමට තියෙන O gate එකට ඉන්පුට් වෙනවා උඩ node එකකින් එනවා x dash dot a කියන එක කෙනා. එහෙම නැත්නම් x dash a කියන එක කෙනා. යටින් එනවා xb කියන එක කෙනා. එහෙනම් y වලට අපිට ගන්න පුළුවන් y equal මොකද්ද? උඩ එක්කෙනාගේ එනවා x dash dot a ඊට පස්සේදී plus gate එක ඕ නිසා plus xb හරි මෙතන මේ විදිහට අපි වරහන් දෙකක් දාගන්නවා. මොකද මේ උඩින් ඉන්පුට් වෙන එක්කෙනා මේ ඉන්නේ යටින් ඉන්පුට් වෙන එක්කෙනා. වරහන් දෙකක් දාගන්නවා. වරහන නැතත් ගැටලුවක් වෙන්නේ නැහැ. මොකද වරහන කියන එක්කෙනා ප්‍රබලයි. O gate එකට වඩා AND gate එක ප්‍රබලයි. එයා ඉස්සල්ලා වෙනවා. හරි එහෙනම් උත්තරේ විදිහට තියෙන කීයද? දෙවෙනි එකනේ. දෙවෙනි උත්තරේ තමයි ගන්න වෙන්නේ. හරි
27 වෙනි ප්‍රශ්නේ හරිම සරලයි නේ. 4 5 6 තුඩු සැලකුව විට තුඩු අංක 4 1 සහ 5 බිඳුව වන්න එනවා 6 වෙනි තුඩු. මොකක්ද කියලා අහනවා. හරි. ඔන්න මම 4 5 6 තුඩු තියෙන එක විතරක් අඳින්නම්. 4 5 6 මොකද්ද ගේට් එකක්? මොකද්ද තියෙන ගේට් එක? NAND ගේට් එකක් තියෙන්නේ. නේද? NAND ගේට් එකක් තියෙන්නේ. NAND ගේට් එකක්. එතකොට NAND ගේට් එකේ මේ පැත්තේ එතනින් තියෙනවා 4 වෙනි එක්කෙනා. මේ තියෙන්නේ 5 වෙනි එක්කෙනා. මේ පැත්තේ 6 වෙනි එක්කෙනා. අවුට්පුට් එක විදිහට තියෙන 6 වෙනි එක්කෙනා. හරිද? එතකොට මොකද්ද කියන්නේ? 4 1යිලු. 4 වෙනි එක 1යිලු. හරි. 4 වෙනි එක්කෙනා 1යිලු. 5 බිඳුවයිලු. 5 සමානයි බිඳුවයිලු. එතකොට 6 වෙනි එක්කෙනා මොකද්ද කියලා අහනවා. NAND ගේට් එකේ තර්කය මොකද්ද? AND තර්කයට නැවත නොට් එකක් ඇවිල්ලා. එතකොට 0 0 1 තියෙනවා නම් AND ගේට් එකක් විදිහට අවුට්පුට් එක 0. හැබැයි ආයෙත් නොට් එකක් තියෙන නිසා අවුට්පුට් එක 1. අවුට්පුට් එක 1. හරි. හරි වෙන් රූප සටහනක් අහලා තිනවා 29. 29 බලන්න 29 29 වෙන් රූප සටහන මොකක්ද දෙන්නේ? වෙන් රූප සටහනක් අහලා තියෙනවා 29 වෙනි එකේ. හරි. ඔන්න වෙන් රූප සටහන මෙහෙම ඉන්නවා එක්කෙනෙක්. මෙහෙම ඉන්නවා තව එක්කෙනෙක්. හරිද? ඔන්න ඊට පස්සේදී එළියනොත් එක්කෙනෙක් ඉන්නවා. හරිද? මේකෙන් පෙන්නලා තියෙන එක මෙන්න මේ පාට කරලා තියෙන මේ කොටස. මැද කොටස තමයි පාට කරලා තියෙන්නේ. අපි මෙයාව A කියලා ගමු. මෙයාව B කියලා ගමු. මොකක්ද එතකොට මේ පාට කරලා තියෙන්නේ? හරිද? මොකද්ද පාට කරලා තියෙන්නේ? මේ පාට කරලා තියෙන්නේ AB ඡේදනයනේ. එතකොට AB කියන දෙන්නටම අයිති වෙන කොටස. A සහ B A තියෙන්නත් ඕනේ අන්න එහෙම හිතන්න. හරිද? A තියෙන්නත් ඕනේ B තියෙන්නත් ඕනේ. ඒ කියන්නේ A එක ඔන් වෙන්නත් ඕනේ B එක ඔන් වෙන්නත් ඕනේ. A එක ඔන් වෙනවා කියන්නේ A වලට එන්නේ 1 B එක ඔන් වෙනවා කියන්නේ B වලට එන්නේ 1. එහෙනම් මොකද්ද ගේට් එක? ගේට් එක තමයි මේ අවස්ථාවට අදාළව AND ගේට් එක. AND ගේට් එක. හරි? දැන් මේකෙම මේ අඳුරු කරපු කොටස නැතුව හරි? අඳුරු කරපු කොටස නැතුව ඉතුරු ටික අඳුරු කරලා තිබ්බනම් මොකක්ද වෙන්නේ? AND එකට not එකක් දාලා. ඒ කියන්නේ මේ කොටස නෙමෙයි අනිත් ටික. හරි අඳුරු කරපු නැති කොටස් ටික එනම නම් ඒ මොකද්ද තියෙන්නේ? NAND gate එක. NAND gate එක. හරි. NAND gate එක. ඊගාවට මෙන්න මෙහෙම තිබ්බොතින් මෙන්න මේ විදිහට තිබ්බොතින් හරිද? මේ විදිහට තිබ්බොතින් මේ ටික ගන්නවා. මේ කොටස. මේ ටික අඳුරු කරලා තියෙනවා. මෙන්න මේ ටික අඳුරු කරලා. මට කියන්න මොකක්ද ඔතන තියෙන ගේට් එක? AB R string කියන්නේ. AB R string. මොකක්ද ඔය තියෙන්නේ? A වලටත් අයිති වෙන B වලටත් අයිති වෙන. A වලටත් අයිති වුණාට කමන්නේ B වලටත් අයිති වුණාට කමන්නේ. එතකොට මේ මැද තියෙන ඒරියා ටික මම තියන්න. හරි. A තියෙනවා B තියෙනවා A නැති වෙන්නත් පුළුවන් B නැති වෙන්නත් පුළුවන්. ඒ කියන්නේ මොකද්ද? ඔය තියලා තියෙන කොටස අයිති වෙන්නේ මොකද්ද? A O B කියන කොටස. A O B කියන ගේට් එක. එතකොට තියපු කොටසට අයිති වෙන්නේ නැති ටික තමයි ඊට එළියෙන් තියෙන සෙට් එක. කළු පාටින් අඳුරු කරපු සෙට් එක. ඒ කියන්නේ මොකක්ද එහෙනම්? A no B කියන කොටස. හරි වෙන් රූප සටහනකදී ඔයගොල්ලෝ හිතන්න ඕනේ මොකද්ද? මෙයාටත් අයිති වෙනවා මෙයාටත් අයිති වෙනවා. එහෙනම් මැද කොටස. මෙයත් ඕනේ මෙයත් ඕනේ. මෙයත් on මෙයත් on. මෙයත් එක මෙයත් එක. එහෙනම් දෙකම එක වෙන අවස්ථාව මොකද්ද? AND gate එක. හරි. අන්න ඒ වගේ වෙන් රූප සටහනේදී තර්කය හිතුවාම වැඩේ හරි. මෙතෙන්ට අදාළ උත්තරේ මොකද්ද? අංක 1 AND gate එක. හරි.
අපි යමු ඉස්සරහට. හරි 33 වෙනි ප්‍රශ්නේ. තව තුනයි සාකච්ඡා කරන්නේ. අද MCQ ටික විතරයි බලන්නේ. ලබන සතියේ ඉතුරු ටික බලනවා. හරිද? එතකොට පේපර් එක print කරගත්තේ නැති කට්ටිය, පේපර් එක ළඟ නැති කට්ටිය අනිවාර්යයෙන්ම අරගන්න. හරි යාළුවන්ටත් කියන්න අනිවාර්යෙන් join වෙන්න කියලා. නේද? මම මේ කරන්නේ උදව්වක් නේ. නැත්නම් මට මේ වෙලාවේ නිදා ගන්න පුළුවන් ෂෝක් එක. යාළුවන්ටත් සම්බන්ධ වෙන්න කියලා කියන්නේ. හරි. තමන් වැඩ කරොතින් තමන් ගොඩේ. හරි. හරි. ඊට පස්සේ 33 වෙනි ප්‍රශ්නය 33 වෙනි ප්‍රශ්නයට මොකක්ද දෙන්නේ? පහත වගුවේ සඳහන් හැඩසව් ගැන්වීම වන්නේ. අන්න වර්ඩ් එකකින් අහලා තියෙන්නේ නේ. වර්ඩ් එකකින් අහලා තියෙන්නේ කොහමද? මෙන්න මෙහෙම එකක් තියෙනවා. මෙහෙම එකක් තියෙනවා. මෙයා තමයි A. ඊට පස්සේදී සාමාන්‍ය විදියට සෙල් එකක් මෙහෙම තියෙනවා. ඊට පස්සේදී යට එක්කෙනා මෙහෙම තියෙනවා. මෙයා තමයි B. මොකද්ද මේ තියෙන්නේ? මෙතන normal position එක මොකද්ද? normal විදියට තියෙන්නේ මෙන්න මේ second row එක. මෙන්න මෙයා තමයි normal විදියට තියෙන්නේ. ඔන්න සාමාන්‍ය විදිය මේක. සාමාන්‍ය විදිය කියන්නේ මේකේ සෙල් දෙකයි තියෙන්නේ. උඩ එක්කිනාගේ මොකද්ද කරලා තියෙන්නේ? තිබ්බනම් තියෙන්න ඕනේ මෙහෙම. මේ සෙල් එකයි මේ සෙල් එකයි දෙකම එකතු කරලා. එහෙනම් A කියන්නේ මොකද්ද? මෙතෙන්දි මොකද්ද කරලා තියෙන්නේ? merge කරලා. merge කරලා තියෙන එක්කහුව කරලා. හරි? B එකේදී මොකද්ද කරලා තියෙන්නේ? ඇත්තටම තියෙන්නේ මෙන්න මේ විදියට තමයි සෙල් එක. මේ විදියට ඇත්තටම සෙල් දෙකයි තියෙන්නේ. ඒ දෙකක් තියෙන එක්කිනා මෙතන කොටස් දෙකකට බෙදලා. කොලම්ස් දෙකකට බෙදලා 1 2. එහෙනම් ඉන්නෙක් කෙනෙක් දෙකට බෙදනවට අපි කියන්නේ ස්ප්ලිට් කරනවා කියලා. ස්ප්ලිට් කරනවා කියලා. merge කරනවා ස්ප්ලිට් කරනවා. උත්තරේ මොකද්ද එහෙනම්? මොකද්ද ස්ප්ලිට් cells 1. හරි ස්ප්ලිට් ටේබල් කියලා කියන්නේ දැන් මේ ටේබල් එක ස්ප්ලිට් කරවතින් දෙකකට ටේබල් එක ස්ප්ලිට් කරවතින් ටේබල්ස් දෙකකට මෙන්න මේ මැද කොලම් එක මැකිලා යනවා. එතනින් මැකිලා යනවා. උඩ එක වෙනම ටේබල් එකක් යට එක වෙනම ටේබල් එකක්. ස්ප්ලිට් ටේබල් කියන්නේ ඒක. එතකොට උත්තරේ වෙන්නේ පළවෙනි එක. merge cells split cells. තිස් හතර වදන් සැකසුම් මෘදුකාංගයක් මගින් ලේඛන සැකසීමේදී name address 1 address 2 ආකාරයෙන් පොදු ආකෘතියකට අනුව ලේඛන සැකසීම හඳුන්වනු ලබන්නේ. මොකද්ද? ඔව්. මොකක්ද ඒකට කියන්නේ? mail merge කියලානේ. mail merge කියන්නේ මොකද්ද? mail merge කියලා කියන්නේ mail merge කරනවා කියන්නේ පිරිමි කට්ටිය එකතු කරනවා. ඒක තියලා ගැට ගන්නවා. එහෙමද? නෑ mail merge කියලා කියන්නේ අපි ගාව තියෙනවා master document එකක්. master letter එකක්. ඔන්න master letter එකක් තියෙනවා. මේ master letter එකේ අපි name address ඒවා දානකොට ඇත්තම name address ඒ ටික දාගන්නේ නැතුව අපි මොකද්ද කරන්නේ? ඒ තැන් වලට data fields enter කරනවා. data fields. එතකොට මේ master letter එකක් එක්ක database එකක් අපි පාවිච්චි කරනවා. database එකක්. මේ database එකේ ගබඩා කරලා තියෙන data fields විදියට. හරි? ඒ කියන්නේ name එක තියෙනවා, ඔන්න ළමයිගේ නම මොකක් first name එක තියෙනවා, ඊට පස්සේ address line 1 එක තියෙනවා, address line 2 එක තියෙනවා, city එක තියෙනවා. ওই විදියට මේ database එකක් විස්තර තියෙනවා හැමෝගේ. letter එක නිර්මාණය කරනකොට මෙන්න මේ තැන් වලට අදාළ ස්ථාන වලට නම් දාගන්නේ නැහැ. මෙන්න මේ database එකේ තියෙන field ටික තමයි දාගන්නේ. address 1, address 2, city ඒ ටික දාගන්න. දාලා master letter එක හදාගන්න. ඊට පස්සේ මොකද කරන්නේ? මේ දෙක එක්කහුව කරලා අපි mail merge පහසුකම භාවිතා කරනවා. mail merge පහසුකම් භාවිතා කරනවා. එතකොට දැන් මෙතන නම් කීපයක් තිබ්බුති. හරි. නිමල්ට, කමල්ට, සුනිල්ට වෙන වෙනම අපිට letters හදාගන්න පුළුවන්. නිමල්ගේ letter එක, කමල්ගේ letter එක, සුනිල්ගේ letter එක. ඔය විදිහට වෙන වෙනම letters හදාගන්න පුළුවන්. මේකට තමයි අපි කියන්නේ mail merge කියලා. ප්‍රශ්න අංක 35 වදන් සැකසීමේ ලේඛනයක් සැකසීමේදී අධිසන්ධානයක් යෙදීම සඳහා භාවිතා කරන කෙටිමන් යතුර වන්නේ.
hyperlink එක. hyperlink එකට use කරන shortcut එක මොකක්ද? hyperlink එකට use කරන hyperlinks වලට use කරන්නේ control key එකයි මොකද්ද? K අකුරයි. K අකුරයි. හරි? H අකුර use කරන්නේ මොකද? replace එකට. replace එකට තමයි control එකයි H අකුරයි use කරන්නේ. හරි? find එකට විතරක් පාවිච්චි කරන්න පුළුවන් මොකද්ද? find එකට control එකයි F අකුරයි. find එකට. හරි? ওই විදිහට shortcut ගොඩාරියක් තියෙනවා නේද? අපිට පාවිච්චි කරන්න පුළුවන්. හරි? හරි ප්‍රශ්නාංක 38 බලමු. ප්‍රශ්නාංක 38. මේ 38 37 ඉඳලා එක 10 වසර ළමයින්ට කරන්න බැරුව ඇතිනේ. ටර්ම් එකට නැති ප්‍රශ්න ටිකක් දාලා තියෙනවා. හරි. තිස් හත බලන්නකො 37 අපිට දීලා තියෙනවා සෙල් ඇඩ්‍රස් ටිකක්. මේ සෙල් ඇඩ්‍රස් වලින් වැලිඩ් වෙන්නේ නැත්තේ මොකද්ද කියලා අහනවා. හරි? වැලිඩ් වෙන්නේ නැත්තේ මොකද්ද කියලා අහනවා. A $7 තියෙනවා. ඊට පස්සේදී $K9 තියෙනවා. B $8 තියෙනවා. $sign A B $7 තියෙනවා. මොකද්ද මෙතනින් වැලිඩ් වෙන්නේ නැත්තේ? වැලිඩ් නැත්තේ මොකද්ද? ඔව් මේ තියෙන්නේ මොකද්ද? මේ මොකද්ද තියෙන්නේ? මේ තියෙන්නේ මොකද්ද මේ? raw absolute cell reference එක. raw absolute cell reference එකක් තමයි මේ තියෙන්නේ. මේ තියෙන්නේ මොකද්ද? මේ තියෙන්නේ column absolute cell reference එක. හරි? මේ තියෙන්නේ මෙතන තියෙන්නේ මොකද්ද? මෙතන තියෙන්නේ මේ කොලම් එකක්ම තමයිනේ. AB කියන කොලම් එක. AB කියන කොලම් එක. A කියන කොලම් එකට එහා පැත්තේ තියෙන AB කියන කොලම් එක තමයි මේ තියෙන්නේ. ඊට එහා පැත්තේ තියෙන AC කියන කොලම් එක. මෙන්න මෙයා ඉන්නේ. එතකොට මේ තියෙන්නේ මොකද්ද? මේ තියෙන්නේ කොලම් එකත් ඇබ්සලියුට් කරලා රෝ එකත් ඇබ්සලියුට් කරලා දෙකම ඇබ්සලියුට් කරපු එක. එතකොට මැද ඉන්නේ කියලා. මොකද? මැද ඉන්න කෙනාගේ අවුල මොකද්ද? මේ පාට් එක හරි රෝ ඇබ්සලියුට් එක හරි මෙන්න අන්තිමටත් ඩොලර් එකක් දාලා එහෙම කරන්න බෑ. ඩොලර් සයින් එක ඉස්සෙල්ලා දාන්න නේ. හරි. හරි. ඊට පස්සේ 38 මේක හදලා අපි වැඩේ නතර කරමු. 38 වෙනි එක මොකද්ද තියෙන්නේ? මෙන්න මේ සංඛ්‍යාව මේ තියෙන අපිට මේක සුළු කරන්න තියෙන්නේ 8 එකතු කිරීම 2 ගුණ කිරීම 3 දෙවන බලය බෙදීම 6 අඩු කිරීම 3 කොහොමනේ තියෙන්නේ? මොකද්ද ඔපරේටර් ප්‍රොසීඩියන්ස් එක? ඔපරේටර් ප්‍රොසීඩියන්ස් එක වැඩිම එක්කෙනා තමයි ඉස්සෙල්ලා කරන්න ඕනේ. බ්‍රැකට්ස් දාලා නැත්තම් බ්‍රැකට්ස් නැහැනේ. එතකොට ප්‍රොසීඩියන්ස් එක වැඩිම එක්කෙනා කරන්න ඕනේ නේ. බ්‍රැකට්ස් වලින් ප්‍රොසීඩියන්ස් එක චේන්ජ් කරන්න පුළුවන්. හරි වැඩිම එක්කෙනා මෙන්න මෙතන ඉන්නේ කවුද? 3 දෙවන බලය 9යි. 9 බෙදීම 6 අඩු කිරීම 3. මේ පැත්තෙන් තියෙනවා ගුණ කිරීම 2 එකතු කිරීම 8. තමයි තියෙන්නේ. ඊගාට ප්‍රොසීඩියන්ස් එක වැඩි මොකද්ද? ගුණ කිරීම සහ බෙදීම දෙකම එකයි වම් පැත්ත ඉඳලා යද්දි හම්බෙන එක්කෙනා කරන්න ඕන 8 එකතු කිරීම දෙවාරයක් 9 18 බෙදීම 6 අඩු කිරීම 3 ඊගාවට 18 6න් බෙදනවා 8 එකතු කිරීම 18 6න් බෙදුවම
3යි 3 අඩු කිරීම 3. හරි. කීයද උත්තරේ? මෙතන තව ස්ටෙප් එකක් එන්න ඕන. හරි නම් 8යි 3යි කීයද? මොකද කම්පියුටර් එකකට එක සැරේ කරන්න පුළුවන් එක ගණිත කර්මයයි. හරි. 8යි 3යි එකතු කරාම කීයද? මේ දෙකේම ප්‍රොසීඩියන්ස් එක සමාන නිසා වම් පැත්තේ ඉඳන් යද්දි හම්බෙන එක්කෙනාව කරනවා. 8යි 3යි එකතු කරාම කීයද? 11යි. 11න් 3ක් අඩු කරනවා ආන්සර් එක 8යි. ආන්සර් එක 8යි. හරි. එහෙනම් ඔපරේටර් ප්‍රොසීඩියන්ස් එක අපි පිළිවෙල බැලුවොත් එහෙම මොකද්ද පිළිවෙල? ප්‍රොසීඩියන්ස් එකේ ප්‍රයොරිටි එක වැඩිම මෙන්න මෙයා බලය ඊට පස්සේ ಗುಣ කිරීම සහ බෙදීම දෙන්නම එකයි. ඊට පස්සේ එකතු කිරීම සහ අඩු කිරීම මේ විදිහට එනවා. මේ ප්‍රොසීඩියන්ස් එක අපිට අවශ්‍ය විදිහට චේන්ජ් කරන්න අපි යූස් කරනවා මොකද්ද? බ්‍රැකට්ස්. හරි චේන්ජ් කරන්න බ්‍රැකට්ස් යූස් කරනවා. හරි. මීටත් වඩා ප්‍රයොරිටි එක වැඩි මොඩ් එක ඩියු එක වගේ ඒවා. හරි. හදිසියෙවත් තිබ්බොත් එහෙනම් ඔන්න ඔය විදිහට තමයි මේකේ MCQ ටික හැදිලා තියෙන්නේ. ඉතින් සෙකන්ඩ් පේපර් එක අනිවාර්යයෙන්ම කරන්න අපි සෙකන්ඩ් පේපර් එක ලබන සතියේ ඩිස්කස් කරනවා. ඒත් එක්කම මේ පාර හරිද මේ පාර දකුණු පළාතේ පේපර් ටිකත් අපි ওই විදිහට ඩිස්කස් කරනවා. හරි එහෙනම් වැඩ කරන්න ඕගොල්ලෝ වැඩ කරොත් ඕගොල්ලෝගේ ප්‍රතිඵලේ හොඳ වේවි. මට ඒකට දෙන්න පුළුවන් සපෝට් එක මම පුළුවන් තරම් මහන්සි වෙලා ඔයාලට දෙනවා. ඒක ඕගොල්ලෝ ගන්නවද නැද්ද කියන එක ඕගොල්ලෝ තීරණය කරන්න. හරි. එහෙනම් හැමෝටම සුබ රාත්‍රියක්. වැඩ කරන්න. වැඩ කරලා අපි ඊගාව සතියේ මේකේ ඊටු ටික ඩිස්කස් කරමු. හරි. එහෙනම් හැමෝටම සුබ රාත්‍රියක්.